ආයිබෝවන් සුබ දවසක් සියලු දෙනාටම මෑකරල් වගාව සම්බන්ධ දිගු වීඩියෝ එකක් තමයි ඔයගොල්ලන්ට අරගෙන ඉන්නේ green output YouTube channel එකෙන්. හැමෝටම කියනවා YouTube channel එක subscribe කරන්න, වීඩියෝ like කරන්න, අනිවාර්යෙන් වීඩියෝ එක බලන්න. මේකේ මුලින්ම බිම් සකස් කර ගැනීම ගැන කතා කරොත් ඔයගොල්ලෝ මම මේකේ පස පෙරලලා තියෙන සාමාන්‍යයෙන් අඩි 1.5 දිගට වලවල් ගහගෙන තිනවා. අඩි වලවල් අතර පරිතරයත් අඩි 1.5ක් වගේ තමයි තියලා තියෙන්නේ. ඉතින් මගේ මේ ඉස්සෙල්ලා දඹල තිවිච්ච මැස්සෙම තමයි මම මේ මෑකරල් වගා කරන්න සකස් කරගත්තේ. එතකොට මැස්සේ ගහපු කණු ටික තියෙනවා, උඩ ඇදපු ඇල් ටික තියෙනවා. කම්බිය ඇදලා ඔක්කොම සකස් කරලා තියෙන නිසා මට මේකෙන් වගා කරගෙන යන්න පුළුවන්. මම මේකට කාබනික පොහොරක් විදියට ගොම පොහොර භාවිතා කරා. ගොම පොහොර සාමාන්‍ය පොල් කටු දෙකක වගේ ප්‍රමාණයක් මේ වලවල් වලට දාලා තින්නේ. දැන් මේ වැස්ස ආරම්භයත් එක තමයි පැල හිටවන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඇට හිටවන්න බලාපොරොත්තු වෙන්නේ. සාමාන්‍යයෙන් එක වලකට ඇට 3ක ප්‍රමාණයක් මම හිටවනවා. ඒ සාමාන්‍ය පැලවීමේ ශක්තියතාවත් එක්ක අනිවාර්යෙන් වැල් දෙකක් විතර වගේවත් අඩුම වශයෙන් එක පඳුරක ඉතුරු වෙන්න තමයි වගා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් හැමෝටම කියන මැස්ස හදා ගන්නකොට ඔයගොල්ලෝ ශක්තිමත් කණු හිටවන්න දෙපැත්තෙන් තද කම්බි දෙකක් කටු කම්බි තියෙනවා, කටු කම්බි ඇදලා ස්ථීර කණු වලට ඊළඟට ඒ අතරට පොඩි කම්බි අදින්න ඇදලා ඒ අතරේ උඩින් බොටම් පටි එහෙම නැත්නම් ලනු ඔය වගේ දෙයක් ආධාරක විදිහට භාවිතා කරලා අපි ඒකට මේ බෝංචි වැල මෑකරල් වැල රඳව ගන්නේ නූල් වලින්. එතකොට නූල් ආධාරයෙන් තමයි අපි අර මැස්සට මේ වැල යවාගන්නේ. යවලා ඒකෙන් තමයි අපි අසුණු ගන්න බලාපොරොත්තු වෙන්නේ. ඉස්සර ගොඩක් අය කෝටු හිටවලා වගා කරා. ඉතින් ඒකේ තියෙන ගැටලුව තමයි අපිට සාමාන්‍යයෙන් වැඩි ප්‍රමාණයක් වගා කරනකොට කෝටු යොදා ගන්න තියෙන ගැටලුව. ඉතින් ඒකට තමයි අපි මේ නූල් ආධාර කරගෙන මැස්සකට රැඳවීමක් කරලා වැල් ටික උඩට යවාගෙන අපේ වගාව සාර්ථක කරගන්න සකස් කරගෙන තියෙන්නේ. ඉතින් පොහොර භාවිතය සම්බන්ධයෙන් කතා කරනවා නම් මුලදී කාබනික පොහොර දාන්න ඊළඟට දවස් 15න් මම ඔයගොල්ලන්ට කියන්නම් මොනවාද දාන්න ඕනි පොහොර කියලා. සාමාන්‍යයෙන් වර්ධනය වෙලා මම මේ පස් දාන අවස්ථාව තියෙන්නේ. වැල් ටික පැල ටික දැන් වර්ධනය වෙලා තියෙන්නේ. අපි මේකට වටේ තියෙන තනකොළ ඔක්කොම ඉවත් කරලා සාමාන්‍යයෙන් උඩ කොළ දෙක, ඒ කියන්නේ යටම බීජේ පැලවෙන කොළ දෙක අංකුරයේ ගාවට වෙනකම් පස් එකතු කරන්න. එකතු කරලා පොහොර දාන්න. පොහොර සාමාන්‍යයෙන් එළවලු පොහොර එක හොඳයි. එහෙම නැත්නම් ඔයගොල්ලන්ට ටිකක් හයිබ්‍රිඩ් පොහොර එකක් යනවා නම් 15යි 15යි 15 එහෙම නැත්නම් යාරමිලා ඒ වගේ පොහොර එකක් භාවිතා කරන්න පුළුවන්. දැන් මම පළවෙනි ඉස්සෙල්ලම කාබනික පොහොර දාලා තියෙන නිසා මම 15යි 15යි 15 පොහොරකින් තමයි පළවෙනි පොහොර මුරේ පටන් ගත්තේ. ඒක දාලා සාමාන්‍යයෙන් ග්‍රෑම් 5ක 10ක අතර ප්‍රමාණයක් එක පඳුරකට වැටෙන්න දාන්න. පැල ටික හොඳට සාර්ථකව වර්ධනය වෙලා තිනවා. ඊට අමතරව පාළු නැහැ. ඉතින් දැන් පස් දාලා තින්නේ. දැන් කරන්න තියෙන හොඳම දේ තමයි හොඳට කාණු ටික උස්සලා පස් දාගත්තට පස්සේ පොහොර ටික දාලා වැල් ටික මැස්සට ඇද ගන්න එක තමයි කරන්න ඕනේ. ඉතින් ඒකට උඩින් අපි ආධාරක විදියට ලනු හරි එහෙම නැත්නම් බොටම් වල පටි ඒ තියෙනවා කඩේ ගන්න ඒවා හරි මොකක් හරි ආධාරකයක් මේ මැස්ස උඩ යනවා. ඉතින් ඒකට අපි නූලක් ආධාරයෙන් තමයි මේක එක් කරගන්නේ. අපි බලමු කොහොමද මේ වැල් ටික දැන් ඇදිලා තියෙන්නේ කියලා. ඔයගොල්ලන්ට පේනවා ඇති දැන් සාමාන්‍යයෙන් මාසෙකට වැඩි කාලයක් වෙන වගාව තමයි මේ තියෙන්නේ. බලන්න පුළුවන් ඔයගොල්ලන්ට වැල් ටික හොඳට ඇදිලා තිනවා. දැන් මේ මහා වර්ෂාව ගොඩක් තැන් වලට උතුරන්න වහිනවා. ඉතින් මේවටත් ඒ වගේම වැස්ස ඇවිල්ලා තිනවා. දැන් මම මේ ඇතුලේ තියෙන තනකොළ ගලව ඉවත් කරා. වැස්ස වෙලාවෙම සාමාන්‍යයෙන් වැස්ස වැඩි වුණත් මේ මෑ වලට හොඳ නෑ. කරල් ඉක්මනට හැදෙන්නේ නෑ. ඊට අමතරව කරල් මහත් වෙන්නේ නෑ. තනකොළ වර්ධනය වැඩි වෙනවා. ඉතින් පොහොර දාගන්න බෑ. පොහොර හේදිලා යනවා. දැන් මම මේකට පොහොර දැම්මේ චූටි වලවල් වගේ ළඟ හාරලා ඒවා ඇතුළට පොහොර දාලා පොහොර වැහුවා. දැන් දෙවෙනි පොහොර මුරේ තමයි මම මේ භාවිතා කරේ. ඒකට මම බේසල් පොහොර එක. ඒකත් තමයි මිශ්‍ර පොහොර එකක්. ඒක තමයි භාවිතා කරේ දෙවෙනි පොහොර මුරේ විදියට. දැන්ට මම භාවිතා කරලා තියෙන පොහොර කාබනික පොහොර එකයි. දෙවෙනි එක 15යි 15 රසායනික පොහොර, තුන්වෙනි එක බේසල් එක රසායනික පොහොර. ඉතින් ඔය පොහොර වර්ග තුන තමයි දැනට භාවිතා කරලා තින්නේ. වැල් ටික සාමාන්‍යයෙන් මැස්ස ගාවට වගේ උසට ඇවිල්ලා තිනවා. ඉතින් සාර්ථක වර්ධනයක් තියෙනවා. වැස්ස පොඩ්ඩක් අඩු වුණොත් තමයි මේකේ හොඳ පළදාවක් ගන්න පුළුවන් වෙන්නේ. මම දැන් මේ අතරට හිටවලා තිනවා කරවිල. කරවිල සාමාන්‍යයෙන් අඩි 8න් 8ට වගේ කරවිල හිටෙව්වා. ඒක හිටෙව්වෙත් පස් දාන අවස්ථාවේ. දැන් අපි බලමු කොහොමද අපේ අස්වනු නෙලන තත්ත්වයේ වගාව සම්බන්ධයෙන්. දැන් ටිකක් වැස්ස අඩු වෙලා තියෙන නිසා මම වැස්සට සාමාන්‍යයෙන් මේ යට කොළ ටික කහ පාට වුණා. සාමාන්‍ය වර්ධනය ටිකක් අඩු වුණා. උලඟ පොඩ්ඩක් සැර වෙච්ච නිසා වැල් ටික පැද්දි මැස්ස කැරකෙන්න ගත්තා. ඉතින් ওই වගේ ගොඩක් හානි සිද්ධ වුණා.
ඉතින් ඒකෙන් ප්‍රධාන වශයෙන්ම අපිට බලපාන දේ තමයි අස්වැන්න අඩුවීමක් සිද්ධ වෙනවා. ඊට අමතරව වැල්වල වර්ධනය අඩුවීමක් සිද්ධ වුණා. උඩ හරිය වැල් ටික වර්ධනය වෙන්නෙම නැතුව තුන සති ගාණක් වැහැපු නිසා. ඉතින් කොහොම හරි අන්තිමට මල් හැදිලා දැන් කරල් හැදෙන තත්ත්වයට ඇවිල්ලා තිනවා. අස්වැන්නේ අඩුවීමක් සිද්ධ වෙයි. නමුත් අපි බලමු ටිකක් හොඳට අස්වැන්න ගන්න පුළුවන් තත්ත්වයකට පෝර ටිකක් දාලා හදාගන්න. තාම පෝර මුරු දෙකයි භාවිතා කරේ. පළවෙනි මුරේ මෑ කරල් කැඩුවට පස්සේ තමයි ආයේ පෝර එකක් යනවද නැද්ද කියලා තීරණය කරන්නේ. ඊට අමතරව දියර පොහොර හිනවද කියන එක සම්බන්ධයෙන් තීරණය කරන්න පළවෙනි මුරේ කැඩුවට පස්සේ. ඉතින් කරවිල වැලුත් දැන් හොඳට හැදිලා තින්නේ. දැන් මැස්සට ලං වෙලා මල් තියෙන හැම කිනිත්තකම ඇවිල්ලා මහා වැහියාවේ නැතොත් හොඳ අස්වැන්නක් ගන්න පුළුවන් වෙයි කියලා හිතනවා. හැමෝටම කියනවා channel එකත් එක්ක එකතු වෙලා ඉන්න වීඩියෝ ලයික් කරන්න, ෂෙයා කරන්න. හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. ස්තුතියි.